දැන් ඔබ සඳනිත් එක්ක මේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තම සඳනී අපි කවුරුත් අඳුරන ආදරණීය රංගන ශිල්පිනියක් එතකොට නිරූපිකාවක් මේ හැමතැනම ඉන්නවා. හැබැයි ඔබ උත්සවවලට ෆොටෝ ෂූට් මේ හැමදේම ඔබ සමාජ මාධ්‍ය හැමතැනම මේක කිසි ප්‍රශ්නයක් නැතුව එළි දැක්වුවා. ඔයාට ඒක හිතුනේ නැද්ද එහෙම එතකොට? ඕගලන්ට ඒ ප්‍රශ්නේ ආවේ නැද්ද? නෑ මෙහෙමයි. ඕක උනේ ඇත්තටම මුල් කාලේ මම වැඩි කැමති නෑ එහෙම මේ මෙහෙම රිලේෂන්ෂිප් එකක් තියනවා නම් මම වැඩි ඒක එළියට එහෙම කියන්න කැමති පුද්ගලෙක් නෙමෙයි. ඒකෙන් මම ඉස්කෝලේ කාලේ ඉඳන් එහෙමයි මේ මොකද මේ මට ඇත්තට මේක මේ අම්මටයි තාත්තයි දැනගන්න එක මට එන ඔක්වර්ඩ් වගේ නිකන් අපි දෙන්න දැන් ටික කාලයක් අතර මේක අපි මුල් කාලෙම එහෙම ලොකුවට පබ්ලිෂ් කරෙත් නැහැ. සහ ඒකෙන් අපිට එහෙම අර වෙන මොකක් හරි පොපියුලර් වෙන්න හරි එහෙම මොන හරි මයිලේජ් එකක් ගන්න බලාගෙන කරපු වැඩක් නෙමෙයි. ඉතින් ඒක පහු වෙන්න ඉතින් අපි දෙන්න කොහේ හරි ෂූට්ස් වලට ගියොත් එකට යනවා. ඊට පස්සේ අපේ මගේ වැඩවලට එයා එනවා. යාගේ වැඩවලට මම යනවා. ඉතින් එහෙම මම හිතන්නේ සමාජගත වුණා. සමාජගත වුණා. ඉතින් එහෙම තමයි.